හරි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ Adia ETS Pro එක ගැන. මේකට එන්නේ 12 inch ටයර් එකක්. මේ 12 inch ටයර් එකට ඩිස්ක් බ්‍රේක් දීලා තියෙනවා ඉස්සරහටයි පස්සටයි දෙකටම. ඒ වගේම dual hydraulic shocks බලා ගන්නත් පුළුවන්. මේකේ ලයිට් එක ගත්තොත් හෙඩ් ලයිට් එකට 3 lens හෙඩ් ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක day time running හෙඩ් ලයිට් එකක්. So what do you think of your ride? What is this thing? It's the new Yachty G5. Yachty G5? Yeah, it's a premium smart e-scooter. Quit staring at the screen and focus on the road. I like how it handles. Okay, where can I get one? It says here Yachty exports to 77 countries, including America and Germany. Hurry up, you need that drive. Does it come in black? මෙන්න මේ ආකාරයෙන් LED multicolor display එකක් බලා ගන්න පුළුවන් යාඩේ ETS Pro එකේ. මේකේ battery level එක නැත්නම් energy එක, ඊට පස්සේ kilometers amount එකේ වගේම මේකේ යද්දි අපිට trip meter එකකුත් බලා ගන්න පුළුවන්. ETS Pro එකේ pedal space එක ගත්තොත් millimeter 360ක pedal space එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම seat එකේ length එක ගත්තොත් millimeter 650ක seat length එකක් බලා ගන්න පුළුවන්. අපි මේකේ cabin space එක ගත්තොත් සාමාන්‍ය ලීටර් 32ක වගේ හොඳ ඉන්ධන ප්‍රමාණයක් මේකේ ලබා දීලා තියෙනවා. Yadia TT5 ටෙක්නොලොජි එක අඩංගු 2000 වොට් මෝටර් එකක් බලා ගන්න පුළුවන්. මේකේ efficiency එක 86%ක්. ඒ වගේම මේකේ ස්පීඩ් එක ගත්තොත් ස්පීඩ් මෝඩ් දෙකක් තියෙනවා. ඉකෝ මෝඩ් එක සහ ස්පෝර්ට් මෝඩ් එක කියලා. එතකොට දැන් තියෙන පාකින් මෝඩ් එකේ බ්‍රේක් එක අල්ලපු ගමන් ඉකෝ මෝඩ් එකට එනවා. දැන් මේ තියෙන්නේ ඉකෝ මෝඩ් එක කියන්නේ ගියර් එක ෆස්ට් එක. එතකොට අපි බලමු මේකේ ස්පීඩ් එක මෙන්න මේ වගේ ප්‍රමාණයක් යන්න පුළුවන්. අතරම ෆස්ට් එකට දැම්මොත් ඊට පස්සේ අපි සෙකන්ඩ් එකට දැම්මොත් 59ක් 60ක් වගේ උපරිම වේගයක් මේකේ බලා ගන්න පුළුවන්. ETS Pro එකේ මේ විදිහට hazard light option එක ඔයාලට දීලා තියෙනවා. ඒ වගේම මේකේ USB charging facility එකත් අපිට බලා ගන්න පුළුවන්. ETS Pro එකේ වැදගත්ම කාරණයක් තමයි මේක යන්න පුළුවන් දුර. අපිට කිලෝමීටර් 100ට වැඩි ධාවනයක් ගන්න පුළුවන් Yadia ETS Pro එකේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.